මේ සුබ සන්ධ්‍යාවක් කියවලා මගේ යාළුවෝ සියලු දෙනාම තාම සාදරයෙන් පිළිගන්නවා මගේ YouTube channel එකට. ඉතින් අද අපි කතා කරන්න යන්නේ පරිගණකයක් කියන්නේ මොකක්ද හා ඒ තියෙන ප්‍රධාන සාමාන්‍යත පිළිබඳව. ඉතින් අපි වැඩි කතා නැතුව යමු අපේ වීඩියෝ එකට. අපි ඉස්සෙල්ලාම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ පරිගණකයක් කියන්නේ මොකක්ද කියන එක. පරිගණකයක් කියන්නේ කෙටියම කිව්වොත් පරිගණකයක් කියන්නේ දත්ත තොරතුරු බවට පත් කරන ඉලෙක්ට්‍රොනික උපකරණයක. අපි දත්තයක් දුන්නොත් ඒක සැකසෙනවා කරන්නේ ප්‍රොසෙස් එකකින්. සැකදලා අන්තිම අවුට්පුට් එක එනවා තොරතුරු බවට පත් වෙනවා. මෙන්න මේක තමයි සරලවම කිව්වොත් මේ පරිගණකයේ තියෙන ප්‍රධාන කාර්යය. ප්‍රධාන කාර්යය තමයි දත්ත තොරතුරු බවට පත් කරනවා. data processing information. සරලම කිව්වොත් අපි දෙනවා අපි ක්‍රමාන් පොන්ඩ් එක දෙනවා අපේ විධානයක් දෙනවා පරිගණකය ඕපන් කරන්න කියලා. එතකොට මේ විධාන වලින් තමයි තේරුම් ගන්න. ඒ කියන්නේ කමාන්ඩ් ප්‍රොම්ප්ට් වලින් තමයි තේරුම් ගන්න. දැන් මේ කියන්නේ මේ පරිගණකය ඕපන් කරන්න කියලා. එතකොටම තේරුම් ගන්නවා පරිගණකය. දැන් කියන්නේ ඕපන් කරන්න තමයි දැන් ඕපන් කරනවා කියලා ඕපන් වෙනවා. ඒක තමයි කරන්නේ. තොරතුරු බවට පත් කරන ඉලෙක්ට්‍රොනික උපකරණයක් තමයි පරිගණකයක් කියන්නේ. ඉතින් මේ පරිගණකයක තියෙන ප්‍රධාන සම්මතය ගත්තාම ඒක ප්‍රධාන කොටස් දෙකක් යටතේ වර්ග කරන්න පුළුවන්. පළවෙනි එක තමයි ආදාන. ඒ කියන්නේ ඉන්පුට්. දෙවෙනි එක තමයි ප්‍රතිදාන. අවුට්පුට්. කම්පියුටර් එකක් ගත්තාම ඒකේ තියෙන මොනිටර් එකේ තියෙන තිරේ ඒක වෙන එකයි කියන අවුට්පුට් එකට. ඒ වගේ ඒතර මවුස් එක ගත්තාම කීබෝඩ් එක ගත්තාම ඒවයි තියෙන ඉන්පුට් වලට. අන්න ඒ විදිහට ප්‍රධාන කාණ්ඩ දෙකකට වෙන් කරගන්න පුළුවන්. ඉන්පුට් අවුට්පුට්. ඒ කියන්නේ ආදාන ප්‍රතිදාන. ඕනෑම කම්පියුටර් එකක තියෙන සංරචකයක් මෙන්න මේ කොටස් දෙකට බෙදලා වෙන් කරන්න පුළුවන්. අපි ඊළඟ සයිඩ් එකේදී දැන් පැහැදිලිව කතා කරනවා. ආදානයක් ගත්තාම කරන්නේ පරිගණකයකට දත් ඇතුළු කරන එක. දැන් ඉන්පුට් ඩිවයිස් එක්සැම්පල් එකක් ගත්තොත් මවුස් එක. මවුස් එකේදී කරන්නේ මවුස් එක ක්ලික් කරපුවාම ඒ විධානය පරිගණකයට ඇතුළු කරන එක කරන්නේ. ක්ලික් කරපුවම ඒ කමාන්ඩ් එකට යනවා. ඒකට තමයි කියන්නේ පරිගණකයට දත්ත ඇතුළත් කිරීම කියලා. දැන් ප්‍රතිදානයක් ගත්තාම දැකසු තොරතුරු අපට ලබා දෙනවා කරන්නේ. දැන් උදාහරණයක් ගත්තොත් අපි print out එකක් ගත්තොත් එහෙම print එක ගත්තොත් මේ printer එකෙන් එන්නේ අන්තිමටම අපිට paper එකක් හරි අදාළ paper document එකක් තමයි අපිට ලබා දෙන්නේ අන්තිමටම output එක. අන්න ඒ විදිහට දෙන තොරතුරු අපිට ආපහු ලබා දෙන එකට තමයි කියන්නේ output කියලා. දැන් අපි ඊළඟ සයිඩ් එකේදී බලමු ආදාන පිළිබඳව. ආදානයක් කියන්නේ පරිගණකයට දත්ත හා උපදෙස් ඇතුළත් කිරීමට භාවිත කරන උපාංග. දැන් මවුස් එක ගත්තොත් ඒ ක්ලික් කරපුවම අපිට විධානයක් ඇතුළත කම්පියුටර් එකට දෙනවා කරන්නේ. ඒක තමයි කියන්නේ ඇතුළු කරනවා කියන්නේ. කීබෝඩ් එක ගත්තත් එහෙමයි. ඒතර ස්කෑනර් එක ගත්තත් ඒත් එහෙමයි කරන්නේ. මුද්‍රිත ලේඛන ඩිජිටල් දත්ත බවට පත් කරන එක තමයි කරන්නේ ස්කෑනර් එක. ඒතර මයික්‍රොෆෝන් එක ගත්තොත් ඒක සවුන්ඩ් එක පරිගණකයට ලබා දෙන එක තමයි කරන්නේ. මයික්‍රොෆෝන් එක. මෙන්න මේවට තමයි ඉන්පුට් ඩිවයිසස් කියන්නේ. එක්සැම්පල් ටිකක් ගත්තොත් යතුරු පුවරුව. ඒ කියන්නේ කීබෝඩ් එක. ඒකදි කරන්නේ අකුරු හා ඉලක්කම් කම්පියුටරේ ඇතුළත් කරන එක තමයි කරන්නේ. දැන් මවුස් එක ගත්තොත්
සිරේමක් තියෙන අයිකන් තියෙනවානේ. ඒ කියන්නේ මෙන්න මේ වගේ අයිකන් එකක් ක්ලික් කරන්නේ මවුස් එකෙන්. ඔය දැන් ෆයිල් කියලා අන්න ඒ විදිහට එන්නේ. මේ මවුස් එක ක්ලික් කරගෙන ඉන්න. උදේ ස්කෑනර් එක ගත්තාම මුද්‍රිත ලේඛන ඩිජිටල් දත්ත බවට පත් කරන එක කරන්නේ. ඒ කියන්නේ පින් ડોකියුමන්ට් තියෙනවානේ PDF එකම. ඒවා ඩිජිටල් ඩේටා බවට පත් කරන තමයි කරන්නේ. නෑ අපි දැන් මම හිතනවා ඉන්පුට් ඩිවයිස් කියන්නේ මොනවද, ඉන්පුට් ඩිවයිස් කියන්නේ මොකද්ද කියන එක ඔයාලා තේරුම් ගන්න නැති කියලා. අපි ඊළඟට බලමු. අපි බලමු ඊළඟට අවුට්පුට් ඩිවයිස් කියන්නේ මොකද්ද කියලා. දැන් අපි ඉස්සෙල්ලා කරුවේ අපි දත්ත පරිගණකයට ඇතුල් කරන එක කරන්නේ. ඒතර පරිගණකයෙන් ඇතුල් කරලා හදපු දත්ත තියෙනවානේ. අන්නේ දත්ත පරිශීලකයාට දැක ගැනීමට හෝ ලබා ගන්න උදව් වන උපාංග තමයි කියන්නේ ප්‍රධාන උපාංග කියලා. අපි ඉන්පුට් එකක් දීලා දත්ත සකසනවා. ඒ සකසපු දත්ත තියෙනවානේ. ඒ දත්ත පරිශීලකයාට දැක ගැනීම පිණිස උදව් වන උපාංග වලට තමයි කියන්නේ output devices කියලා. උදාහරණ ගත්තොත් මොනිටර් එක. මොනිටරින් කරන්නේ අපි දැන් ඉන්පුට් කරනනේ කීබෝඩ් එකෙන් හෝ මවුස් එකෙන්. අන්න ඉන්පුට් කරන දත්ත පෙන්වන එකනේ කරන්නේ මොනිටර් එක. ඒක අපිට තිරේ පෙන්නනවා. දැන් printer එක ගත්තොත් අපි දෙන data තියෙනවනේ ඒවා අන්තිම process වෙලා output එක එන්නේ තොරතුරු කඩදාසි මත මුද්‍රණය කරනවා. වන්සුන අපි දුන්න data සැකසීලා තොරතුරු කඩදාසි මත මුද්‍රණය වෙලා අපිට අන්තිමටම ඒක ලබා දෙනවා. අන්න ඒ වගේ වල තමයි output devices කියන්නේ. තව උදාහරණයක් ගත්තොත් ස්පීකර් එක. මේකෙන් කරන්නේ ශබ්දය අපිට පිටතට ලබා දෙන එක කරන්නේ. හොඳයි අපි ඊළඟට බලමු. අනිවාර්යයෙන්ම දැනගන්න ඕනේ කාරණයක් තියෙනවා. ඒ තමයි මේ පද්ධති ඒකකේ මේක කියනවා සිස්ටම් යුනිට් එක කියලා. කම්පියුටර් එක ගත්තොත් මේක පරිගණකයේ ප්‍රධාන මොළය. මේක පරිගණකයේ මොළය ලෙස හඳුන්වනවා. මේදී කරන්නේ සියලුම ගණනය කිරීම හා දත්ත සකස් කිරීම තමයි සිදු කරන්නේ. දැන් මේ සිස්ටම් යුනිට් එක තියෙන හයි කරලා තියෙන ඩිවයිසස් ගත්තොත් එහෙම ඒක ප්‍රධානම මේන් මෙමරි එක තියෙනවා. ඒ කියන්නේ CPU එක. මධ්‍ය සැකසුම් මේකක තියෙනවා. ඊට පස්සේ මදර් බෝඩ් එක තියෙනවා හයි කරලා. ඒක RAM එක තියෙනවා, ROM එක තියෙනවා. ඒතර power supply unit එක තියෙනවා. ඒ කියන්නේ විදුලි සැපයීම මේකකේ තියෙනවා. hard disk එක තියෙනවා. ඒතර cooling fan එක තියෙනවා. මේ හැම උපාංගයක්ම හයි කරලා තින්නේ මෙන්න මේ සිස්ටම් යුනිට් එකේ. ඒ හින්දා තමයි අපි මේක හඳුන්වන්නේ ප්‍රධාන මොළය කියලා. අපි බලමු සිස්ටම් යුනිට් එකක් අරන් බලමු. සිස්ටම් යුනිට් එකක් අරන් බලුවා. Nah, system unit second maintenance. Jadi कैसे अलग पेंट वाली में गलत बिला मेरे दिन में दिन कूलिंग फैन ने तो मेरे दिन मदरबोर्ड है मैं दिन मैंने में सेलेक्ट करना है मैं प्रोग्राम मैं आते नए कुछ मैं परिगणना के ओन परिगणना के वाले करने सीरो उपांग में होती है मैंने में सिस्टम यूनिट है
බැරි සරල උදාහරණයක් ඒක. ම්ම් අපි ඉදිරි වීඩියෝවලදී බලාපොරොත්තු වෙනවා RAM එක කියන්නේ මොකක්ද ඒ පිළිබඳව වෙන වෙනම සාකච්ඡා කරන්න. ඉතින් ඊට අපි ඊළඟ කතා කරමු. හොඳයි. අපි ඊළඟ වීඩියෝ එකේදී කතා කරනවා මෙන්න මේ අපි අද සරලව හඳුන්වන්න වෙන්නේ ඩිවයිස්. අපි ඒකේ ඊළඟ වීඩියෝ එකේදී විස්තර කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් අද අපි ඉගෙන ගත්තා පරිගණකයක් කියන්නේ මොකක්ද කියලා. ඊට පස්සේ අපි පරිගණකයේ තියෙන ප්‍රධානම ක්‍රියාවලිය පිළිබඳව සාකච්ඡා කරා. අපි ඒතර ඊළඟ වීඩියෝ එකේ ඊළඟ ස්ලයිඩ් එකේ කතා කරා ආදාන උපංගයක් කියන්නේ මොකක්ද? ඒක සැම්පල්ස් කතා කරා. අපි ඊළඟ ස්ලයිඩ් එකේ කතා කරා අවුට්පුට් එකක් කියන්නේ මොකක්ද? ඒ කියන්නේ ප්‍රතිදාන උපංග කියන්නේ මොනවද? ඒවට උදාහරණ කතා කරා. ඉතින් අපි මේල්ම කතා කරා පරිගණකයේ තියෙන ප්‍රධාන මොලේ පිළිබඳව. ඒ කියන්නේ සිස්ටම් යුනිට් එක පිළිබඳව. අපි ඉදිරි වීඩියෝවේදී කතා කරන්න බලාපොරොත්තු වෙනවා මෙන්න මේ RAM එක, motherboard එක, CPU එක, PSU ගැන වෙන වෙනම වීඩියෝ වශයෙන් කියන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් මෙන්න මේ සියලුම දේ උගන්වන එකේ ප්‍රධාන ටාගට් එක වෙන්නේ අපි යන්නේ මෙතනින් පරිගණකයේ තියෙන අලුත් එරර්ස් තියෙනවා දෝෂ මේ හැම එකම අපි හඳුනාගෙන ඒකට මේ ප්‍රොබ්ලම් වලට සොලියුෂන් එකක් හොයාගන්න තැන තමයි ඒ වගේ තැනටපත් කරන තමයි අපි මේ වීඩියෝ කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඒ ට්‍රබල් ෂූටින් ප්‍රශ්න පිළිබඳව තමයි මේන්ලි මුගන්නන්නේ. අපි ඉදිරි වීඩියෝ වලදී කියනවා කොහොමද අපේ OS එක අපේ RAM එක කීයද ඒ විස්තර ඔක්කොම ටික බලා ගන්න විදිහ. එතකොට ටාස්ක් මැනේජර් ඒතර කන්ට්‍රෝල් පැනල් එකේ තියෙන සියලුම අයිටම් ගැන අපි ඉදිරි වීඩියෝවලදී කතා කරනවා. මොකද මේ කන්ට්‍රෝල් පැනල් කියන හරහා තමයි අපි ඕනම මේ පරිගණකයේ තියෙන ප්‍රශ්නයක් ඇතුළේ එන එරර්ස් එකක් අපි විසඳ ගන්න අනිවාර්යයෙන්ම මේ කන්ට්‍රෝල් පැනල් කියන එක දැනගෙන ඒකෙන්ම තමයි අපි වැඩ කරන්න ඕනේ. ඒකට යන්නත් අපි මේක ගැන සරලව දැනගෙන ඉන්න ඕනේ. පරිගණක කියන්නේ මොකද්ද? ආදාන උපාංග මොනවද? ඒ සියලුම විස්තර අපි දැනගෙන ඉන්න ඕනේ. ඉදිරි වීඩියෝ වලදී කතා කරනවා. දැන් මේ තියරි පාර්ට් එක කරනවා වගේ ප්‍රැක්ටිකල් කරනවා. RAM එක හමුනනවා. එතකොට RAM එක يعني කම්පියුටර් එක ඩිස්ප්ලේ එක ගියාම කරන්න ඕන ප්‍රධාන සොලියුෂන් තුනක් තියෙනවා. අන්න ඒ විදිහට අපිම රිපෙයාර් කරගන්න තත්ත්ව ටික හදාගන්නේ කොහොමද? ඒ විස්තර කතා කරනවා. හොඳයි. අපි කොහොමත් තව දවස් 3ක් වගේ ඇතුළත මෙන්න මේ ඔක්කොම ටික කතා කරලා ඉවර කරලා අපි යනවා ඊට පස්සේ ප්‍රධානම අපේ මේන් ටාගට් එකට. එහෙනම් ට්‍රබල් ෂූටින් ප්‍රශ්නයක් විසඳගන්නේ කොහොමද? ඒ දැන් ඉඳන් කම්පියුටර් වෙන සෑම දෙයක් පිළිබඳව ඉගෙන ගන්න යන්නේ. හොඳයි. ඉතින් මගේ වීඩියෝ YouTube channel එකත් එක්ක සම්බන්ධ වෙන්න කියලා ඔයාලට කියනවා. හොඳට මම නවතිනවා. ඊළඟ වීඩියෝ එකේදී අපි හමු වෙනවා. බොහොම ස්තුතියි.